හා කොහොමද අද අපි යනවා අලුත් ජර්නි එකක්. මේ යන්නේ සුපිරි අලියනේ කැලයක් මැද්දෙන් යන්නේ. අපිට මේ කැලේ මැද්දෙන් ගිහිල්ලා ආපහු එන ගමනේදී නම් පාර දෙපැත්තෙම අලි හිටියා. විශාල පශෙන් හිටියා අලි. සෆාරි යනවා නම් නිකම්ම වගේ වාහනේ ගිහවි මෙන්න මේ ටිකේ අලි බලාගෙන. පාර ඉවරයි. මාදි. අර අතනි පාර ඉවරයි. ගලක් තියෙන්නේ. අතනි පාර ඉවරයි යන්නේ. අපි ටිකක් පාන්දරම ලෑස්තිලා ආව නිසා බඩගිනිත් දැනුණා. පස්සේ එද්දි දෙර කන්න කියලා නැවත මේ උදේකර 10ට විතරදී පළවෙනි කඩේ තිබ්බේ නෑ කෑම. මෙන්න මේක නම් තිබ්බා සුපිරි කෑම ටික. මේ තනියම කරන ව්‍යාපාරයක්. ඉතින් අපිට ආසයි තුන ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා. දැක්කාම ඔයාලා ගියොත් කන්නක මට මතක විදිහට බිබිලා හරියන්නේ. පාන්දරම ලෑස්තිලා ආව නිසා බඩගිනිත් දැනුණා. පස්සේ එද්දි දෙර කන්න කියලා නැවත මේ උදේකර 10ට විතරදී පළවෙනි කඩේ තිබ්බේ නෑ කෑම. මෙන්න මේක නම් තිබ්බා සුපිරි කෑම ටික. මේ තනියම කරන ව්‍යාපාරයක්. ඉතින් අපිට ආසයි තුන ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා. දැක්කාම ඔයාලා ගියොත් කන්නක මට මතක විදිහට බිබිලා හරියන්නේ. අපි ගියා දකුණු ලකේ කොහෙද මේ කියලා කියන්න බලන්න. මං හිතන්නේ දන්න කට්ටිය නම් දන්න නැති කට්ටියන් අපි වීඩියෝ කරන්නේ. මේ වෙලාව වැවුරු කන්නල පන්සල. වැවුරු කන්නල පන්සල කියන්නේ ලංකාවේ තියෙන ඉතාමත් ලස්සන ප්‍රදේශයක තියෙන ලස්සනම පන්සලක්. ඒ වුණාට මේක ඉතාමත් පෞරාණික වටිනාකමක් තියෙන පන්සලක්. අපි ගියා මේ පන්සලට. මේ පන්සලේ තියෙනවා කෞතුකාගාරයක. අපායකුත් තියෙනවා. අපාය වීඩියෝ එක අපි ඊගාව වීඩියෝ එකේ දාන්නම්. හොඳද? මේ තියෙන්නේ පන්සල. යන්කෝ අපි පන්සල ඇතුළට එනවා. අපි වගේම මේ දේශීය සංචාරකයෝ මෙන්ම විදේශ සංචාරකයෝත් එනවා මේ පන්සල නැරඹීමට. මේක ඉතාමත් අලංකාර විදිහට මේ පිළිම වලින් විශාල කතා වස්තුන් නිර්මාණය කරපු විහාරයක්. ඔයාලා බලන්න එනවා නම් අනිවාර්යෙන් ගාල්ලමාතර පැත්තේ වැවුරු කන්නල පන්සල මැප් එකේ ලෝඩ් කරගෙන යන්න. අනිවාර්යෙන් යන්න. මෙතන යා යුතුම පන්සලක්. මේ උපත මේ බමුණු කට්ටිය තමයි රවුල හැම වහන් ඉන්නවා කියන්නේ. ඔයාලට හිස්ටරි වලට යමු ගන්න. මේකේ සිවිල් මේ තියෙනවනේ චිත්‍ර තියෙන්නේ. ළමයි දෙන්න දන් දුන්නේ කවුද අප්පච්චි? කවුද මේ? ළමයි දෙන්න දන් දෙන්නේ. විසන්තර යන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් පැවුරු කන්නල පන්සලේ අපාය බලන්න.
එහෙනම් ඊගා වීඩියෝ එක නිකන් බලාගෙන ඉන්න ඕනේ.